හරි අයිබෝවන් දුවේ පුතේ මං හිතනවා හොඳින් ඇති කියලා. දැන් සෑහෙන ආපදාවකුත් වෙලා තියෙන්නේ. මේ මං කිව්ව විදිහට චූටි පාඩමක් ගෙනෙනවා විනාඩි 5ක් විතර. යන්නේ මේකට වල විනාඩි 5කට වගේ අවධානය යොමු කරන්න. යොමු කළා මං දවසකට මේ වගේ පාඩම් එකක් දෙකක් දාන්නම්. එතකොට ඔයාලට මේ පාඩම් බලන්න පුළුවන්. බලමු ඉස්කෝලේ කවද්ද පටන් ගන්නද කියලා තාම තීරණයක් නැහැ. මේ එතකම් මේ පාඩම් බලන්න. මෙහෙමයි මේ ඉස්කෝලේ පටන් ගන්නකම් අර පොඩි කාලයක් අපත යනවනේ. ඉතින් ඒ කාලේ ඔයාලට මේකත් බලන ගමන් මම හිතන්නේ මේ අර පාඩම් වලට අවධානය යොමු කරන්න පුළුවන්. මේක පොඩි කෙටි පාඩමක්. ප්‍රධාන පාඩමෙන් උපුටා ගත්ත. මේකෙන් වලට දල අදහසක් මේ පාඩම පිළිබඳව ගන්න පුළුවන්. හරි එහෙනම් අද පළවෙනි පාඩම විදිහට මම තෝරගත්තේ බලන්න තිලකුණු දහම. තිලකුණු දහම කියන පොතේ මේ 10 වසරේ තියෙන පාඩමක්. තිලක්ෂණය තිලකුණු දහම මේ දෙකම සමානයි නේ. තිලකුණු දහම කිව්වත් තිලක්ෂණය කිව්වත් සමානයි. එකම නමින් හැඳින්වෙන්නේ මේ ත්‍රිලක්ෂණයම තමයි. එතකොට මේ ත්‍රිලක්ෂණය කියපන් ත්‍රි කියන සද්දය ආපු ගමන් මේකේ තියෙන්න පුළුවන් 3යි. එතකොට කරුණු 3ක් පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. මේකේ තියෙනවා මේ ලක්ෂණය කියලා. කියන්නේ ස්වභාවයන් 3ක් පිළිබඳව. එතකොට මේක එක් පුද්ගලයෙකුට කණ්ඩායමකට පොදු ස්වභාවයක් නෙවෙයි මුළු ලෝකයටම පොදු ස්වභාවයන් 3ක්. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු ධර්මය සර්වකාලීනයි. සර්වකාලීන කියන්නේ මේ සියලුම කාලයට අදාළයි. ඒ කියන්නේ අතීතයට, වර්තමානයට, අනාගතයට මේ යන තුන් කාලයටම අදාළයි. මේ සියලු කාරණා සියලු සත්වයින්ට. ඒ කියන්නේ මේ ලෝකයේ ජීවත් වෙන ඕනෑම තැනක ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ ධර්මය අදාළයි. එතකොට මෙන්න මේ එක් ධර්ම කාරණාවක් තමයි මේ ත්‍රිලක්ෂණය කියන්නේ එහෙම දේශනා කරපු. මේකේ කොටස් 3යි. පළවෙනි එක අනිත්‍ය, දෙවෙනි එක දුක්ඛ, අනාත්ම. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණය ලෝකේ ඕනෑම කෙනෙකුට පොදුයි. මම හිතන්නේ මේ ආපදා තත්වයට එක්ක ඒක වඩා ප්‍රත්‍යක්ෂව බුද්ධ ධර්මයේ ඔප්පු වෙච්ච අවස්ථාවක් තමයි මේ ස්වභාවික ආපදාවිය. එතකොට මේ මොකද්ද මේ අනිත්‍යය කියන්නේ? අනිත්‍යය කියන්නේ ලෝකේ කිසිවක් ස්ථීරව පවතින්නේ නැහැ කියන කතාව. ලෝකේ හට ගන්නා සියල්ලම නැති වෙනවා. ස්ථීරව තියෙන කිසිවක් නැහැ. නිකන් ඔයාලා මොහොතකට කල්පනා කරලා බලන්න ලෝකේ මොනවද ස්ථීරව තියෙන්නේ? අපි හිතාගෙන ඉන්නවා ලෝකේ සියල්ලම ස්ථීරව තියාගන්න පුළුවන් කියලා අපි උත්සාහ කරනවා. හැබැයි ලෝකේ කිසිවක් ස්ථීරව පවතින්නේ නැහැ. මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අපේ පියවිය හැට පේන්න පුළුවන්. එහෙම නැත්නම් නොපෙනෙන්න පුළුවන්. හැබැයි ස්ථීරවම ලෝකයේ තියෙන සියල්ලම වෙනස් වෙනවා. ඒක ස්ථීර සත්‍යයක්. ඒක විද්‍යාවක්. කියන්නේ ලෝකයේ කිසිවක් ස්ථීරව පවතින්නේ නැහැ කියන කතාව. ඒකට කියනවා අනිත්‍යයි කියලා. මොකද්ද මේ දුකයි කියන්නේ? දුකයි කියන්නේ ලෝකයේ සියල්ල වෙනස් වෙනවා නම් ස්ථීරවම තියාගන්න බැයි නම් එතන තියෙන්නෙම දුකක්. දැන් මෙහෙම පැහැදිලි කරොත් පුතේ අපි අපේ රූපය ස්ථීරවම තියාගන්න උත්සාහ කරනවා. හැබැයි අපේ ස්ථීරවම අපේ රූපය අපිට තියාගන්න බෑ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට කලින් මේ ලෝකයේ අස්ථීර ස්වභාවය දැක්කේ. නේද? ගිහිගේ කලකිරෙන්න ප්‍රධාන හේතුවක් මේ ලෝකයේ වෙනස් වෙන ස්වභාවය. නේ? ලෙඩ වෙනවා, ඉපදෙනවා, ලෙඩ වෙනවා, නේ? වයසට යනවා, මැරෙනවා, නේ? මෙන්න මේ කාරණාව හරියට අවබෝධයක් නැති වෙච්ච තැන අපි මිත්‍යාවකට යනවා ලෝකය සැපයි කියලා. ලෝකයේ කිසිම මොහොතක අපි හිතාගත්තට සැපයි කියලා සැපනම් ඒ දේ ස්ථිරව තියෙන්න ඕනේ. නේ? හැමදාම මේ දේ ලබන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ස්ථිරවම ඒ දේ ලබන්න බෑ. සැප කියන දේ ස්ථිරව ළඟා කරගන්න බෑ. සදාකාලික තියාගන්න බෑ. ලෝකේ සදාකාලික නැහැ. එතකොට සියල්ල ලෝකේ වෙනස් වෙනවා නම් වෙනස් වීම කියන එක සැපටත් අදාළයි. නේ? සැපත් වෙනස් වෙනවා. නේ? සැප සදාකාලික නැහැ.
එහෙනම් සැප සදාකාලික නොවන තැන අනිවාර්යයෙන්ම තියෙන දුක. ලෝකයේ ස්ථීරවම පවතින්නේ නැති ලෝකයක ස්ථීර සැපක් හොයන්න බෑ. ඔක තමයි මේ දුකයි කියන කතාව. මිනිස්සු ලෝකයට ඉපදුනොත් මිනිස්සුන්ට මෙන්න මේ 8 ආකාරයකින් දුක උරුම වෙනවා. ඉපදීමම කියන්නේ දුකක්. ඉපදුනොත් මොනවද වෙන්නේ? හම්බ වෙන්නේ? අනිවාර්යයෙන්ම හම්බ වෙනවා ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. ඔය කාරණා ටික අනිවාර්යයෙන්ම ඉපදිච්ච කෙනෙකුට හම්බ වෙනවා. ඉපදුනොත් ලෙඩ වෙනවා, ඉපදුනොත් වයසට යනවා, ඉපදුනොත් මැරෙනවා, ඉපදුනොත් ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. අප්‍රියයන් හා එකතු වෙන්න වෙනවා. තමන්ට කැමති දේවල් ලැබෙන්නේ නැති වෙනවා. සහ මෙන්න මේ පංචස්කන්ධය කියලා ගොඩවල් පහකින් තමයි අපි හැදිලා තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ මම මෙතන පොඩි chart එකක් දැම්මා. ගොඩවල් පහ තමයි අපේ මේ භෞතිකව පේන්න තියෙන පංචේන්ද්‍රියයන් ඇතුළු ශරීරය. මේ තියෙන පංචේන්ද්‍රියයන් ඇතුළු ශරීරය භෞතිකව පේන්න තියෙන කොටසට අපි කියනවා එක ගොඩක් විදිහට අරන් රූප කොටස කියලා. ඒක රූපයක් විදිහට වලට බලන්න පුළුවන්. රූපයක් විදිහට දකින්න පුළුවන් පියවිය හැට පේන කොටසට කියනවා මේ රූප කියලා. මේ අපේ ශරීරය අපිට පේන්න තියෙන කොටස නේ. අපිට ඉන්ද්‍රියන් පහක් තියෙනවා ශරීරයට කියනවා. ඒ වගේ පංචේන්ද්‍රියන් කියනවා. ඒක පටල ගන්න එපා වෙනම කතාවක්. ඉන්ද්‍රිය පහ නේ. ඇස කන නාසය දිව ශරීරය කියන මේ කොටස් පහ සම ඇතුළු. එතකොට මෙන්න මේ භෞතිකව මේ ටික පේන්න පුළුවන්. ගොඩකට දකින්න පුළුවන්. ඒ භෞතිකව දකින්න පුළුවන් රූපයට කිව්වා රූප කියලා. තව කොටසක් තියෙනවා නාම කියලා. හරි? ඔය දෙක එකතු වුණාම තමයි මිනිහෙක් හැදෙන්නේ. නාම කොටස බලන්න බෑ කාටවත්. පේන්නේ නැහැ. හරි? නාම කොටස තියෙන අපේ මේ මනසේ. ඒවා තියෙනවා මොනවද? ඒ නාම කොටසේ කොටස් හතරයි. වේදනා, සංඥා, සංකාර, විඥාන. නාම කොටසේ කොටස් හතර මොනවද? වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට නාම වල මෙන්න මේ කියපු කොටස් හතරයි මෙන්න මේ රූපයයි එකතු වුනහම ගොඩවල් පහයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ ගොඩවල් පහට 1යි 2යි 3යි 4යි 5යි. මෙන්න මේ ගොඩවල් පහ එකතුවෙන් තමයි මිනිස්සෙක් හැදෙන්නේ. මේ ස්කන්ධ පහට කිව්වා ස්කන්ධය කියන්නේ ගොඩක්. හරි? පාලියෙන් අපි දැන් ස්කන්ධ කියන්නේ ගොඩවල් කියන එකට. ස්කන්ධයට සමාන වචනයක් ගොඩවල්. හරි? එතකොට මේ ස්කන්ධ පහක් තිබ්බ හින්දා ස්කන්ධ පහයි එහෙන්ද කිව්වා පංච. මේ පංච කියන වචනේ සමානනේ පහ කියන එකට. පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ එහෙනම් පියවි හැට පේන දින රූපයයි අර නාම පේන්නේ නැති කොටස ඇතුලේ තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරයි මනසේ තියෙන. හරි? ඒතකොට ස්කන්ධ පහයි. මෙන්න මේ ගොඩවල් පහේ එකතුවට කියනවා අපේ පුද්ගලයෙක් කියලා. හරි? එතකොට මෙන්න මේ මෙහෙම කියන්න පුළුවන්. රූප කොටසයි නාම කොටසයි. නාම කොටසේ කොටස් හතරක් තියෙනවා. නාම රූප කියන්නේත් මනුස්සයම තමයි. කොටස් දෙකක් විදියට ගත්තාම නාම රූප. හැබැයි නාම ඇතුලේ කොටස් හතරක් තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක්. නාම රූප කියන්නත් පුළුවන් මිනිස්සුයෙකුට. හැබැයි නාම ඇතුළේ කොටස් හතරක් තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මේ පංචස්කන්ධයම දුකක්. ඉපදුනොත් පංචස්කන්ධයක් උරුම වෙනවනේ. පංචස්කන්ධයක් උරුම වීමම දුකක්. ඒතර බලන්න දුක අට ආකාරකින් විතර ලෝකෙට හම්බ වෙනවා අපිට ඉපදුනොත්. මොනවද? ඉපදෙනවා, ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යෑම දුකක්, මරණය දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එක්වීම දුකක්, කැමති දේවල් නොලැබීම දුකක්. සම්පූර්ණ වශයෙන් ගත්තාම මේ මිනිස්සෙක් ඉදිරි ඉපදිච්ච ස්කන්ධ පහම දුකක්. පංචස්කන්ධෙම දුකක් කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ 8යි. එතකොට ඔක තමයි මේ දුක කියන කොටස. එතකොට මේ දුකේ තව මේ ඉස්සරහට ගියොත් යනවා දුක්ඛ දුක්ඛතා, සංකාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා කියලා. ඒ ගැන මම වෙනම පාඩමක් කියනවා ඔක වෙනම. මේ ඔක තමයි දුකයි කියන්නේ. මොකද්ද? සියල්ල తాවකාලිකයි. తాවකාලික හින්දා ඔක්කොම දුකයි. නේ? ඉපදුනාම ඉපදීමත් తాවකාලිකයි. ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා තියාගන්න බෑ. හැමදාම ලෙඩ වෙන්න නැතුව ඉන්න බෑ. වයසට යන්න නැතුව ඉන්න බෑ. මැරෙන්න නැතුව ඉන්න බෑ. දුකයි.
එතකොට මම හිතනවා දුක කියන කතාව ඔයාට සරලව යම් පොඩි අදහසක් ඔලුවට යන්න ඇති කියලා. ඊගාව කියලා තමයි මේ අනාත්ම. ආත්ම කියලා ඉස්සර මේ මිනිස්සු විශ්වාසයක් කරා බුද්ධ කාලීන ಭಾರತයේ ඉන්දියාවනේ. ඉන්දියාව හිටපු මේ ශාස්ත්‍රූවරු එක එක ආගමික නායකයෝ තමා කියලා ස්ථීර කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරා. තමා කියලා කෙනෙක්. ඒතකොට පාලියෙන් තමාට කිව්වේ අත්ත කියලා. මේ අත්ත කියන්නේ සමානයි තමා. මම කියලා කෙනෙක් ඉන්නවා. හරි? අත්තට සමාන වචනයක් සිංහලෙන් මම. ඒතකොට මම කියලා ස්ථීරවම කෙනෙක් ඉන්නවා කියලා ඉස්සර හිටපු ශාස්ත්‍රූවරු බුද්ධ කාලේනේ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු වෙනත් ආගමික ශාස්ත්‍රූවරු කියන්න ගත්තා. මම කියලා ස්ථිර කෙනෙක් ඉන්නවා මම. දැන් මේක මම කියලා ස්ථිර කෙනෙක් ඉන්න පුළුවන්ද කියන තර්කය මෙතනින් බිඳෙනවා. ඇයි? ලෝකයේ සියල්ල අනිත්‍යයි. එහෙනම් මමත් අනිවාර්යෙන්ම නිත්‍ය නැහැ. මටත් ස්ථිරව ඉන්න බෑ. බුදුහාමුදුරුවෝ කිව්වා ලෝකයේ සියල්ලම සදාකාලික පවතින්නෙත් නැහැ. ඒ හින්දා මම කියලා කෙනෙක් සදාකාලික ඉන්නෙත් නැහැ. ඉතින් මමත් වෙනස් වෙනවා. මටත් සදාකාලික ඉන්න බෑ. උදාහරණයක්. ඔයාලා එහෙම කොහොමද සර් කියන්නේ? අපි සදාකාලික මම මේ විදිහට ඉන්නවනේ. මම උදාහරණයක් මෙහෙම ගෙන්නම්. ඔයා චූටි කාලේ හිටපු විදිහට දැන් ඉන්නේ. නේ? ඔයාගේ චූටි කාලේ ෆොටෝ එකක් පෙන්නලා මේ ඉන්නේ ඔයාද කියලා ඇහුවොත් ඔයාට ඔයාව අඳුර ගන්න බෑ. ඔයාගේ අවුරුදු 5 6 ෆොටෝ එකක් පෙන්නපුවම ඊට වෙනස්. ඔයා දැන් ඉන්න ස්වරූපය ඊටත් වෙනස්. නේ? ඔයා වෙනස් වෙලා. ඔයාට පොඩි කාලේ හිතච්ච ඒවා දැන් හිතෙන්නේ නැහැ. නේ? ඔයාට ඊයේ හිතච්ච ඒවා අද හිතෙන්නේ නැහැ. එකම දේ හිත තියෙන්නේ නැහැ නේ මට. මගේ සිතුවිලි වෙනස් වෙනවා. නේ? එකම දේ හැම වෙලෙම හිත තියෙනවා. එහෙම හිතෙන්නේ නැහැ. සිතුවිලි වෙනස් වෙනවා. නේ? ඔයාගේ දැනීම වෙනස් වෙනවා. ඔයා දැකපු දේවල් වෙනස් වෙනවා. ඔයා තප්පරෙන් තප්පරේ වයසට යනවා. නේ? ඔයාගේ ශරීරය තුළ වෙනස් වෙනවා. අපිට පේන්නේ නැහැ. ඔයාගේ ස්නායු වෙනස් වෙනවා. ඔයාගේ ලේ ගමනාගමනය වෙනස් වෙනවා. ඔයා හුස්ම අරන් වෙන හුස්මන් පිට කරන්නේ නේ? ආශ්වාස ප්‍රාශ්වාසය කරනවා. ඔයාගේ ඇතුලේ තිබිච්ච හුස්ම නෙමෙයි දැන් ඊගාව මොහොතේ තියෙන්නේ. වෙනස් වෙලා. ඒතර ඔයාගේ ඇතුලේ සම්පූර්ණ ක්‍රියාවලිය වෙනස් වෙනවා. ඒක ටික ටික පේන්න ගන්න වයසට යනවා කියලා. සමහර විට අර නිරෝගී විටපු ලෙඩ වෙනවා වෙනස් වෙලා. එහෙනම් මට ස්ථිරව ඉන්න බෑ. බුදුහාමුදුරුවෝ මේක ප්‍රතික්ෂේප කරා. අත්ත මම කියලා කෙනෙක් නෑ ස්ථිරව. එයත් වෙනස් වෙනවා. එහෙනම් කිව්වා ආත්ම කියන්නේ මම කියලා කෙනෙක් ස්ථිරව ඉන්නවා කියන එක. බුදුහාමුදුරුවෝ කිව්වා තමා කියලා කෙනෙක් ස්ථිරව මම කියලා පුද්ගලයෙක් නෑ. නේ? මම කියලා ස්ථිරවම පුද්ගලයෙක් ලෝකේ පවතින්න බෑ. මමත් වෙනස් වෙනවා. නේ? ලෝකෙ ඔක්කොම වෙනස් වෙනවා නම් මම කොහමද ඉන්නේ? නේ? එහෙමනේ. සෙල්සියස් අංශක 100කට වතුර නටනවා නම් 100 නටන්න ඕනේ. නේ? ඒක විද්‍යාව. අනිවාර්යෙන් 100ක් නටන්න ඕනේ. ඒ වගේ තමයි ලෝකයේ සියල්ල වෙනස් වෙනවා නම් මමත් වෙනස් වෙන්න ඕනේ. වෙනස් විය යුතුයි. ලෝකයේ සියල්ලම වෙනස් වෙනවා. ස්ථිරව මම කියලා කෙනෙක් නැහැ. මමත් වෙනස් වෙනවා. මෙන්න මේ ලක්ෂණ තුන පුතේ ලෝකේ ඕනෑම තැනකට ගිහිල්ලා දාන්න පුළුවන්. ලෝකේ ඕනෑම රටක ඕනෑම ජාතියක ඕනෑම පුද්ගලයෙකුට මේ ලක්ෂණ තුන ගිහිල්ලා දාන්න පුළුවන්. ඒ හින්දා මේක ලෝකයටම පොදු සත්‍යයක්. මේක අපිට තේරෙන්නේ නැහැ. ඔය කතාව. අපි වෙනස් වෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. හරි? ලෝකයේ සියල්ල වෙනස් වෙනවා කියලා තේරෙන්නේ නැහැ. හරි? ලෝකේ දුකයි කියලා අපිට දැනෙන්නේ නැහැ. හරි? දුක සහිත ලෝකයක අපි සැප හොයනවා. සැප හොයන්න අපි කරා අනිත් පැත්තට එක කාසියක දෙපැත්ත වගේ දුකත් එනවා පිටිපස්සෙන්. හරි? එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා ලෝකේ ඕනෑම පුද්ගලයෙක් ඉපදුනොත් සත්වයෙක් ඉපදුනොත් ඔහු තුල මෙන්න මේ ත්‍රිලක්ෂණය දකින්න පුළුවන්. නේ? වෙනස් වීම. දුක සහ තමාගේ ස්ථීර පැවැත්මක් නොමැතිකම. මේ සියල්ල ඕනෑම තැනක ඕනෑම රටක ඕනෑම කෙනෙකුට පොදුයි. මම මේ සරලව ත්‍රිලක්ෂණය කියන එක දැන් ඔබට පැහැදිලි කරේ. මම හිතනවා චුට්ටක් හරි
මේ ගැන පොඩි අවබෝධයක් එන්න ඇති කියලා තව දුරටත් 10 ශ්‍රේණිය 13 පාඩම අධ්‍යයනය කරන්න. ඒක අධ්‍යයනයට මෙන්න මේ කරුණු ටික පහසුවක් වෙයි කියලා හිතන හින්දා තමයි මම මේ ටික ගෙනාවේ. ඉතින් ඔයාලත් සියලුම දෙනාට තෙරුවන් සරණයි.